ආචාර්ය ශාන්ත ඊපදේවයන් පුරුදු සිනමා ප්‍රේක්ෂකවරේ නිෂ්පාදකවරේ විදිහට හඳුන්වන්න බැහැ. මේක චිත්‍රපටි 31 දිවෙක වැඩක්. මොකද චිත්‍රපටි 31 කියලා කියන්නේ නෝ ශාමා සාචමින්ද දෙනවා මම තමයි චාමින්දවගේ පළවෙනි නිර්මාණයේ දීකරු කෙනානිසා සිනමාවක් ලෙස නැගී සිටින්නට ප්‍රචලිත වන්නට ඒ වගේම සංස්කෘතික ජීවිතයක පාස ලබන්නට විවිධ ශානලේ සිනමා ප්‍රාවර්ෂණය रावण चित्रपटि अध्यक्ष अभी विविध सिनेमा मेरी तुषार सौंदर्य विवेकन ऐसा काल से डांस व्यायाम में प्रवर्तन अवत्वादी है अभिमित्र आचार्य शांत गीत देव पेंतुमति सियुमा ज्येष्ठ सह तरुण निर्माणशील निर्माण करने रूपरेखी एवं अपत्य අපේ ශෛලියේ පාඩම ඉගෙන ගන්නකොට හිතුණා ඒ ශෛලිය තනියම වෙනස් කරන්න ගත්තොත් අමුතු දෙයක් කරන්න පුළුවන් නේද ශෛලිය තනියම හිතන්න පටන් ගත්තොත් වෙනස් තැනක මේ මනුස්සයව ශරීරයේ මනස කින්නන්න පුළුවන් නේද ඊට පස්සේ බලන්න ගත්තා වගේ ඉතින් කොහොමද නැති කාලෙට උදැන් දෙවියද පබ්ලික් ලයිබ්‍රරි හොයන්න ගත්තා ශෛලිය එහෙම වෙනස් කරන මිනිස්සු ඉතිහාසයේ ඉන්නවා අපේ හම්බුනා විෂුවල් කියලා දාන්නේ ඒක. මම ඉතින් විෂුවල් ගැන කතා විෂුවල් ගැන භාගයකට මට හම්බුනා විෂුවල් අපිට විෂුවල් මේ කතාවේ ගේන පුනස්සිය විෂුවල් අපේ ඉතිහාසයේ මාස්ටර් විෂුවල් ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයේ ආරම්භ කරන දිනය අපේ මහාචාර්ය ස්වාමීන්ගේ කීවාසයෙන් අපිට තිබුණු 60 70 ඒ ස්වර්ණමය යුගයේ නැවත ශ්‍රී ලංකාවේ සිනමාවට එළඹෙමින් පවතිනවා. ඊට අවසානක සිනමා පිටරට කරන කාලයක මෙවැනි සිනමා පටයකට නිෂ්පාදන දායකත්වයේ දැරීම වෙනුවෙන් ශාන්ත පිටිදෙනුවෙන් තුමන් ප්‍රමුඛ ඒ සියලු දෙනාට ස්තුතිමත් වෙනවා. රාවණ උරුමකාරයෙක්ගෙන් සිටින චිත්‍රපටයේ මුහුරත් තුළට තුෂාර තෙන්නකෝන් මහත්මයාගේ අධ්‍යක්ෂණයක් වගේම ආචාර්ය ශාන්ත ගීතදේව මහත්මයාගේ නිෂ්පාදනයක්. ඉතින් මම හිතන්නේ ලංකාවේ සිනමා කර්මාන්තයක් වෙන්න, සිනමාව කර්මාන්තයක් වෙන්න හොඳ පියවරක් කියලා මම විශ්වාස කරනවා. අනේ සහ අපේ ලේවල්ට ළඟ මාතෘකාවක් වගේම පුරාවෘත්තයක්. ඉතින් අපි බලන් ඉමු රාවණ කොහොමද රාවණ වෙන්නේ කියලා. ආදරෙන් ඉල්ලා සිටිනවා ඔක්කොම ප්‍රේක්ෂකයන්ගෙන් අපිත් එක්ක එකව වෙලා ඉන්න රාවණ අපිත් එක්ක බෙදා ගන්න කියලා. රාවණ චිත්‍රපටයේ දූමරක්කගේ චරිතය රඟපාන්නේ මම. මුලින්ම අපේ රාවණ ටෙලි නාට්‍යයෙන් පටන් ගත්තොත් එහෙම යක්ෂයන්ගේ නැගී සිටීම ඉඳලා උරුමකාරයන්ගේ නැගී සිටීම වෙනකන් අපේ මේ රාවණගේ සම්ප්‍රාප්තිය මෙතන සිද්ධ වෙනවා. ටෙලි නාට්‍යයෙන් පසුව අපි චිත්‍රපටයකට දැන් අපි මුල පුරන් සිටින්නේ. ලංකාවේ ලේවල තියෙන ඇතුළේ තියෙන ඒ පරමාණුව කුමක්දයි ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා තමයි මේ චිත්‍රපටය ඔබ වෙත අපි පිරිනමන්නේ. මම ආදරයෙන්
ආරාධනා කර සිටිනවා ප්‍රේක්ෂකයන්ට අප හා එකතු වෙන්න රාවණයන්ගේ නැගී සිටීම කෙසේ වේදයි ඔබලාට බලා ගැනීමට හැකි වේවි. ඔබලාට ප්‍රශ්න කිරීමට හැකි වේවි. එසේනම් මා ආරාධනා කර සිටිනවා සියලුම දෙනාට අපත් සමග රැඳී සිටින්න. තුෂාර දෙන්නකෝන් මහත්මයාගේ අධ්‍යක්ෂණයෙන් ඒ වගේම ශාන්ත ගීතදේව මහත්තයාගේ නිෂ්පාදනයෙන් රාවණා චිත්‍රපටය නිර්මාණය වෙන නියමිතයි. ඉතින් රාවණා චිත්‍රපටයේ මන්දෝදරියගේ චරිතය තමයි මම කරන්නේ. ඉතින් මම හිතන මම ගොඩාක් වාසනාවන්තයි මට ඒ චරිතය ලැබෙන්නේ. ඒ වගේම මෙතෙන්ට ආවට පස්සේ මම දැක්ක ප්‍රවීණයන් මේ ශාස්ත්‍රීය දැවැන්තයන් ගොඩාක් එකතු වෙලා ඉන්නවා මෙතෙන්ට. ඉතින් යාලත් එක්කත් වැඩ කරන්න ලැබිච්ච එක මගේ ලොකු වාසනාවක් කියලා මම දකිනවා. ඒ වගේම මේක තමයි මගේ පළවෙනි චිත්‍රපටය. ඉතින් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ චිත්‍රපටය ඇතුළත ගොඩක් මහන්සි වෙලා ඒ වගේම මේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඒ වගේම ප්‍රේක්ෂකයෝ ගොඩාක් කාලයක් තිස්සේ බලන් ඉන්න ඇති රාවණා චිත්‍රපටය එනකන්. ඉතින් ඒ කාලේ දැන් ඉවරයි. ඔන්න රාවණා චිත්‍රපටය එනවා. ඒ වගේම අපි සියලුම දෙනා මහන්සිලා ලස්සන නිර්මාණයක් ඔයගලන්ට ගෙනන්න. ඉතින් අද මට සුවිශේෂී දවසක්. ඒකට හේතුව මගේ රංගන ජීවිතේ සුවිශේෂී චරිතයක් නිරූපණය කරන්න ලැබෙන රාවණ චිත්‍රපටියේ අද මුහුරත් උළෙල. ඉතින් අද දවස මම හිතනවා අපි හැමෝටම විශේෂ වෙයි. මොකද කාලයක් තිස්සේ අපි රාවණ ප්‍රස්තුතය අපි දන්නවා. අපි අහලා තියෙනවා. අපි හැමදාම වගේ රාවණ එනකම් බලාගෙන ඉන්නවා. හැබැයි රාවණ චිත්‍රපටිය එනකනත් අපි හැමෝම බලාගෙන හිටියා. මම හිතනවා ඒකට අද පළවෙනි පියවර තිබ්බා කියලා. ඉතින් ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීනියන් ඒ වගේම නව පරපුරේ අපි වගේ සියලු බොහෝ දෙනෙක් මේ චිත්‍රපටයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් සියලු දෙනාටම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා සහ ආශිර්වාද කරනවා. මේ චිත්‍රපටය අපි හැමෝගෙම ලස්සන නිර්මාණයක් බවට ප්‍රේක්ෂකයාට ගෙනීමට ශක්තිය ධෛර්යය හැමෝටම ලැබෙන්න කියලා. ඒ වගේම මම හිතනවා මේ තුෂාර අයියට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ චිත්‍රපටය නිර්මාණය කරන්නට පළවෙනි පියවර තිබ්බට. ඒ කියන්නේ මම දන්නවා මට හිතෙනවා තුෂාර අය කතා කරන විදිහට ඔහුට මේක දැවැන්ත නිර්මාණයක් බවට පත් කරගන්න ඕනේ. ඔහු ඒ සඳහා කැපකිරීම කරලා තියෙනවා. ඉතින් ප්‍රාර්ථනා කරනවා ඒක හිතනටත් වඩා එහාට ගිය නිර්මාණයක් බවට පත් කරගන්නට හැකියාව ලැබේවා කියලා. ඒ වගේම මේ වගේ නිර්මාණයක් දැවැන්ත නිර්මාණයක් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන්වත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රේක්ෂකයාට. ඒ වගේම සිනමා කර්මාන්තයේ විශේෂ චිත්‍රපටයක් බවට පත් වේවි රාවණ. ඉතින් ඔයගොල්ලන් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. අපිත් හරි ආසාවෙන් ඉන්නවා මේකත් එක්ක වැඩ කරන්න. ප්‍රේක්ෂකයාට ලස්සන නිර්මාණයක්, ජාත්‍යන්තරයට ලස්සන සුවිශේෂී නිර්මාණයක් ගෙනෙන්නට අපි හැමෝගෙම බලාපොරොත්තු වෙනවා.